ඔබතුමිය ඔතන ඉන්නවා දකින්නකොට මට පේන්නේ පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මැතිණිය. මම ඔබතුමිය තුලින් දකින්නේ විනිවිද දකින්නේ සාරංගි පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මැතිණිය. එක් කනීතික රාජ්‍ය නිලධාරියෙක් නිසා මහජන මතය වසන් කරන්ට මහජන මතය මංකොල්ලකන්ට තවත් පිරිසකට අවස්ථාව උදා වුණා ඒ සාරංගිකා ජයසුන්දර නිසා. රහස් ඡන්දයට මුවා වෙලා මහජනතාව දුන් මහජන මතයට වැලි ගසලා කටයුතු කළා. මම ඔබතුමියටවත් මේ පාලක පක්ෂයේ කිසි මන්ත්‍රීවරයෙක්ට දොසක් කියන්නේ නැහැ. දේශපාලනය යනු තරඟකාරී. තරගයේ ජයග්‍රාහකයෝද පරාජිතයෝද ඇත්තේය. ජයග්‍රාහකයා ජයග්‍රහණය සතුට සමරමින් නියතමානී විය යුතු අතර පරාජිතයා අඩිය පසුපස්සටගෙන ඉදිරි 10ක් ඉදිරියට පනින්ට කටයුතු කළ යුතුයි. ඒක තමයි ඒකාබද්ධ විපක්ෂය එදා අපි කළේ. ඔව් අපි දන නැමුවා. ඔව් අපි හිස නැමුවා. අනීතික රාජ්‍ය යාන්ත්‍රණය ඉදිරියේ දේශපාලන කළු ගලේ ඔළුව ගහගන්න බැරි බව අපි දැක්කා. ඒක අපිට පෙනුණා. විශේෂයෙන්ම විධායක බලතලත් එක්ක සාමාන්‍ය පුංචි മന്ത്രിවරු අපිට හැප්පෙනවයි කියන එක ලේසි නෑ මැතිනිය. අපි අඩියක් නෙමෙයි අඩි 10ක් විතර පස්සට ගත්තා. ඡන්ද පෙට්ටිය මෙතන තියලා බලාත්කාරී ලෙස മന്ത്രിවරුන් මේ සභාවේ එපා කියද්දි එතුමිය කොලේ වහලා ඡන්ද විමසීම ආරම්භ කළා. මගේ മന്ത്രി චමින්ද අලුත්ගෙදරගේ නම පටන් ගත්තා. ඡන්ද පෙට්ටිය තිබ්බා මෙතන. ඒතර විකල්පයක් නැතුව ගියා. එයා බලාත්කාරී ලෙස එක කළේ. ප්‍රතිඵලය පැහැදිලි. අපි කල්පනා කරුවා මම රොයි බෝගහවත්ත. යකෝ හොරාගේ අම්මගෙන් පේන හන්න ඕනේ නැහනේ. හොරාගේ අම්මගෙන් පේන ඇව්වම මොකද වෙන්නේ? හොරා නිදහස් වෙනවා. නේද? හොරා නිදහස් වෙනවා. ඒ වගේ සාරංගිකාගෙන් රාජ්‍යන්ත දෙකකට ගියා නම් පළවෙනි එකේ කොහොමත් පරදිනවා දෙවෙනි එකේ ලෙත් තියලා පරදිනවා. එහෙම නැද්ද ආකාන්ත? ලෙත් තියලා පරදිනවා. මගේ දේශපාලන අධ්‍යක්ෂකින් මම පාවිච්චි කළා. ඔව්. යා පෙට්ටිය තියෙනකොට විකල්පයක් නැහැ. යා ආරම්භ කරලා ඉවරයි. මම කල්පනා කරලා ගැටුමට යන්න ඕනේ නැහැ. මේ ටයිකෝඩ් දාලා අපි ඉන්නේ සදාචාරයක් තියෙන නිසානේ. නේද? මහජන മന്ത്രിවරුන්ට ඇඳුමක් තියනවා නියම කරමු. මේක ඇඳලා අපි මෙතනට ඇවිල්ලා සරොන් කඩාගෙන ඩයිපොලි කඩාගෙන ගහගෙන මෙතන විජ්ජුම්බරයක් වෙන්න ඕනේ නැද්ද? මං කිව්වා නෑ. රාජ්‍යන්ත දෙකක් එපා. ඔයා තීන්දුව කරලා යනවා නම් අපි එක රාජ්‍යන්තයකට යන්න නේද මතයි? සමයි. ගරු නියෝජන කරපොත්තුමා. එකකට යන්න. පැහැදිලි දින්නා. වරදක් කළා සිතකින් නෙවෙයි වගේ වරදක් කළා රහසින් නෙවෙයි. රහස් වලට මාර කැමති. නැද්ද? මම බැලුවා දෙවෙනි එක එනවා හේමන්ත මණ්ඩිතුමා තෝරන්න. අපේ නියෝජනය කරන්න හිටියා කිච්චි රාජපක්ෂ. නියෝජ්‍ය නගරාධිපති. දෙවෙනි රහස කිව්වත් ඕකමනේ. නැද්ද? නැගිටලා මහා ප්‍රජාතන්ත්‍රවාදී විදියට සෙසු පළාත් පාලන ආයතන වලට ආදර්ශයක් දෙන්න පරාජිතයා පරාජය බාර ගන්න අඩියක් පස්සට බල කියලා මම යෝජනා කළා හේමන්ත මන්ත්‍රීතුමා. හොඳ නැද්ද ඒක? ඒ පූර්වාදර්ශය හොඳ නැද්ද? හොඳයිනේ. ඇයෙන්නේ නැහැ කියන්නකෝ. ඒක තමයි. ඒ බලය දීලා අපි වැට්ටුවේ නැහැ. මට ගැව්වා මට පළු යන්න බැන්න. ජනමාධ්‍ය වලින් කොළපාට කඳ උරේ සහෝදරවරු නාකියා පක්කලියා කසල සෝදකයා එව්වනේ මේ මෙතන ඉන්න අපේ කොළපාට කඳ උරේ එක മന്ത്രിවරයෙක් එයාගේ වේදනාවට එයා ගැව්වේ නෑ එයාගේ පුතාව දාලා ගැව්වා නාකියා කියලා ගැව්වා. ඇයි නාකියා සටන පාව දුන්නා කියලා. නෑ නාකියා සටන පාව දුන්නේ නෑ. නාකියා පසුබැට්ටා. නාකියා කල්යල් වෙලා එනකම් පසුබැස්සා. කොළපාට කඳ උරේ මිතුරුනේ මාව පාව දුන්නේ නෑ.
මගේ දේශපාලන ඉතිහාසයෙන් මම කවදාවත් පාවාදීම් කරලා නැහැ. මම කැපකිරීම කරලා තියෙනවා කොළපාට කඳවුර වෙනුවෙන්. හැබැයි මම දුෂ්ට පවිතු කේන්දරාවෙන් වැඩ කරන්නෙත් නැහැ. එහෙමයි කියලා පටන් ගත්ත තැන ඉඳන් කකුලෙන් මත්තන්න උත්සාහ කළෙත් නැහැ. මට කරන්න පුළුවන් සියල්ල මම බැනුම් ආගෙන මම පාවා දෙන්නා කියලා සමහරු මට කිව්වා හේමන්තට අදෝමුඛය දෙනවා කිව්වා. එහෙම කිව්වනේ. නෑ මම රොයි බෝගාවත්තනිය එහෙම තමයි. මම සරලයි සුන්දරයි. මම මිනිස්සුත් එක්ක දේශපාලනය මම ජනතා විමුක්ති පෙරමුණෙන් තමයි දේශපාලනය පටන් ගත්තේ. අපි පුරුදු පුහුණු කරපු යමක් තියෙනවා. මිනිස්සුන්ට ආදරය කරා. මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන වැඩේ. මම බොරු කියන්න දෙයක් නැහැ. මම පාසල් ශිෂ්‍යෙක් විදිහට පටන් ගත්තේ එතන. හංගන්න දෙයක් නැහැ. ඉගෙන ගත්ත හොඳ දේවල් හොඳ කියන්න පුරුදු වෙන්න ඕනේ. එහෙම නේද මෑන්ද? හොඳ දේ හොඳයි කියන්න පුරුදු වෙන්න ඕනේ. මම කොළපාට කඳවුරට කියනවා. මම එදා කිව්වා. වා ඉන්නකො පුතේ. මේ නාකි සීයනේ කතා කරන්නේ. මේ කතා කරන්නේ නාකි සීයෙක් පප්පේ. පත්තරේ විස්තරේ නැත්ද? පත්තරේ විස්තරේ කතා කරන්නේ නගරාජ් පුතුමියා. ඔබතුමිය ඡන්දය ඒකත් ඡන්දයෙන් අනුමත කරන්න කියලා යෝජනා කළා බජට් කතාවේදී. මට ඒක කරන්න පුළුවන් නම් මම හදවතින්ම කැමතියි. මම විශේෂයෙන් කාන්තාවන්ට හරි ගරු කරනවා. හොඳ මගේ අම්මා කාන්තාවක් මගේ බිරිඳ කාන්තාවක් මට ඉන්නේ දුවලා දෙන්නේ. මම කාන්තාවන්ට ගරු කරන පුද්ගලයෙක් විදියට. මට හිතුණා ඔබතුමියගේ ඇස් දෙක මම බලාගෙන අද රායි නෝනේ මේ රෝයි කොහොමද ඔබට විරුද්ධ වෙන්නේ කියලා හිතුණා. නේද? මම හිතෙන දේ මම කියන්න එපා. නමුත් මට පැවරුණු යුගයේ ඉතිහාසයේ වගකීමක් තියෙනවා. මගේ කඳවුර ජයග්‍රහණය කරවන්න. ඔබට අභිලාෂය තිබුණා 3කින් පටන් ගත්ත හේමන්තල ගඩොලෙන් ගඩොල ටිකෙන් ටික එකතු කරලා මේ නගරය ප්‍රබෝධමත් කරන්න තමන්ගේ පක්ෂයේ ජයග්‍රාහී මාවතට ගෙනියන්න අඩිතාලම දැක්ක අපිත් එක්ක උරින් උර ගැටිලා වැඩ කෙරුවා. ඒක අපි ගෞරවාන්විත හැමතිස්සෙම කියනවා. කැපකිරීම කරපු මිනිස්සු සුමිත්ලා හේමන්තල. හැබැයි වාසනාව ගැහුවම බාඹරේ වැල්ලෙත් කරකිනවා නැද්ද? බාඹරේ වැල්ලෙත් කරකිනවා. හේමන්ත වාසනාව නෙමෙයි ඒ ඔබට ලැබිය යුතු දෙයක්. ඒ ඔබට ලැබිය යුතු දෙයක්. ඒක අවිවාදාත්මකයි. සමහරුන්ට වාසනාව බඹරේ වැල්ලෙත් කරකිලා മന്ത്രിවරු වෙච්ච උදවිය ඉන්නවා මම නම් කියන්නේ නැහැ. එහෙම හොඳ නැහැ. නැද්ද? ඒගොල්ලෝ හිතන්නේ සියල්ල හරි කියලා. මං හරි කැමතියි අපේ නගරාධිපතිතුමිය ඉක්මනටින්ම පළාත් සභාව තියලා මහා ඇමති අපේක්ෂිකාව වෙලා මෙතනින් නික් වෙලා ගිහිල්ලා මීට වැඩිය ලොකු තැනක රාජකාරී කරනවා නම් නැද්ද? අපේ ආතිෆ් මන්ත්‍රීතුමා වගේ දක්ෂ පක්ෂකම් තියෙන කෙනෙක් ඕකේ ඉඳෝලා නැද්ද? හයි ස්පීඩ් එකේ නගරය හදන්න කොහමද? හොඳ නැද්ද? හොඳයිනේ. කො උඩ ඉන්නවද ડોක්ටර්? කවුද? ડોක්ටර් ඉජාස් ඉන්නවද? ජනාධිපතිතුමා මේ රටේ ජනතාවට කිව්වේ නීතියට උඩින් නැහැ කියලා කවුරුත්. නීතිය නවන්නත් බෑ කිව්වා. නීතිය නවන්න දෙන්නෙත් බෑ කිව්වා. ආතිෆ් මන්ත්‍රීතුමාටත් මම තරුණ මන්ත්‍රීවරයෙක් විදියට ඔබ ප්‍රයිවට් සෙක්ටර් එකේ මම මිනිස්සුන්ගේ දක්ෂකම් ගැන අගය කරන කෙනෙක්. ඉරිසියාවක ඔක්කම නැතුව. ඔබතුමා ප්‍රයිවට් සෙක්ටර් එකේ වැඩ කරලා තියෙනවා. මෙතනට ආවම නිකන් පොඩ්ඩක් ලතාජිකල් වගේ පේනවා මේ රාජ්‍ය ආන්දරණයත් එක්ක වැඩ කරනකොට නේද? මෙයා මෙතන ඉඳුවනම් හරි ලේසියි එළියේ ඉන්න කට්ටියට මස් කඩ ටික නීතිය නමලා ගන්න. නේද? ලේසියිනේ වැඩේ. එයා මෙතන ඉඳුවනම් ඇඩ්වර්ටයිසින් බෝඩ් කාර්යයන්ට නැද්ද මෙතන කොමයි සමාවෙන් කොමසාරිස්තුමා. සමාවෙන්ද? Pardon me, madam. Okay. කොමසාරිස්තුමාගේ කොමිටියට ගිහිල්ලා නැද්ද? ඒක
කොමසාරිස්තුමාගේ කොමිටියට ගිහිල්ලා ඇඩ්වර්ටයිසින් බෝඩ් කරන කට්ටිය කොච්චර හසල් කරනවද මේක එකක් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් පාස් ඕනේ නෑනේ මොකටද කොමසාරිස්තුමාගේ කොමිටිය අපි ආතිෆ් මේක නගරාධිපති කරුවා නම් ආතිෆ් දන්නවා ගේම ගහලා ඇඩ්වර්ටයිසින් බෝඩ් කම්පැනි වලට වැඩේ දෙන්න ඒක ප්‍රයිවට් සෙක්ටර් එකේ අත්දැකීම් හොඳ නැද්ද ඉතුරු ගරු මන්ත්‍රීතුමා හොඳ නැද්ද මතක තියාගන්න තරුණ මන්ත්‍රීතුමාලා මම අගය කරනවා මම හරි සතුටෙන් ඉඳා මම ඔබේ කතාව වීඩියෝ කරන්න කිව්වා ඔබ චෝදනා කළත් අපි දේශපාලන දක්ෂතාවයන් හැකියාවන් අගය කරනවා මම කුවකකමක් නැතුව මම දන්න දේ මෙතන ඉන්න හැම MPPO ඒවා හැම මන්ත්‍රී කෙනෙක්ටම මගේ යුතුයකම් මං කෙරුවා හැබැයි සහෝදරත්වයේ දෑත දිගු කරනකොට ඒ හස්තය වැරදි විදියට අත අමරලා ගන්නවා නම් ඒක නපුංසක න්‍යාය කට්ටිය නෙමෙයි රෝයි බෝගාවත්ත වගේ කට්ටිය කියන එකත් මම මේ සභාවේ හැම කෙනෙක්ටම කියන්න කැමතියි. ප්‍රතිචාරය අශිෂ්ට නම් ප්‍රහාරය අශිෂ්ට නම් ප්‍රතිචාරයත් අශිෂ්ටමයි. මතක තියාගන්න. හේමන්ත ගරු නියෝජ්‍ය නගරාධිපතිතුමාටත් නගරාධිපතිතුමියටත් මම කියනවා වපුරපු දේ තමයි දැබෙන්නේ. අපි කවදාවත් හිතුවේ නෑ මෙවැනි තැනකට මේ සභාව ගෙනියන්න. මොකද මේ යෝජනා අපි කියපුවා ගොඩක් තියෙනවා. ඔව්. ඔබ හරි නේද? ගුරුස්වාමී අපි ඍෂියාද? නෑ. අපි මහජන මතයට ගරු කරලා වැඩ කෙරුවා. හැබැයි ඒක වැරදි විදියට පාවිච්චි කරනවා නම් කෙනෙක්ට ඉඳනවා නම් එක්සත් ජාතික පක්ෂයේ සමග ජන බෙලවගේ සෙසු විපක්ෂ නියෝජිත කණ්ඩායම් නිවටයි නියාරුයි නින්දිතයි කියලා එක පාවිච්චි කරලා විදින්න යනවා නම් ඒ වගේම කෙනෙක්ට හිතනවා නම් අපි එදා ඔබේ මතයට ගරු කරලා පසුබැස්සා කෙනෙක්ට හිතනවා නම් නොවිය යුතු ආකාරයෙන් විපක්ෂයට මේකට විරුද්ධව ඡන්ද දෙන්න ඉන්න කට්ටියට මාර්ගන වැඩ පිළිවෙලක් කරලා මේක ජයග්‍රහණය කරන්න sorry.com ඒක නෙමෙයි අන්ද්‍ර කුමාර දිසානායක ජනාධිපතිතුමා ප්‍රමුඛ මාලිම ආණ්ඩුව මේ රටේ ජනතාවට සපත කෙරුවේ නීති ආධිපත්‍ය සුරකින්න. එම නේද උපාලයයි එම තමයි අන්ද්‍ර කුමාර ජනාධිපතිතුමා විශ්වාස කළා මේ රටේ ජනතාව. හැබැයි මේ මැන්ඩේට් එක වැරදි විදියට පාවිච්චි කරන්න එපා කවුරු. ඒක නිසා කිය යුතු ගොඩක් කාරණා තියෙනවා නේද? ඔබතුමියටත් මහන්සි නේද? හැම කෙනෙක්ටම මහන්සි. අපි මේක 12ට යන්න ඉස්සෙල්ලා අපි එකම වුණා. ඔන්න අපි 8ට වැඩේ ඉවර කළා. නේ? ඒක හොඳයිනේ. නරක නෑනේ. නේද? මට ටෙක්ස්ට් මැසේජ් දෙවනකොට අභියෝග කරලා බලා ගන්න. මට ටෙලිෆෝන් කරන්න එපා අභියෝග කරලා මං අභියෝග බාර ගන්නවා. මං අහිංසකයි. මතක තියාගන්න මම දේශපාලනිකයි. මොකද්ද? මම දේශපාලනිකයි. මම දේශපාලනික සත්වයෙක්. අභියෝග දුන්නා මං අභියෝග බාර ගත්තා. සුදුයිද? වැඩ හොඳයිද? මැසේජ් දෙවුවනේ. නේද? කිව්වනේ. අපි මේම කරන්නවත් හිතුවේ නෑ. කෝ බැලුවත් මහතුරු ඉන්නවා. මෙතන ඉන්නවා මගේ මම දැකලා පුරුදු මුණු. ආශ්‍රය කරපු, නිශ්චය කරපු, කතා කරපු නැද්ද? අපි විශ්වාස කරපු. අපි එහෙම තමයි. දුන්න අභියෝග බාරගත් අපි පරාජය කරනවා නම් කොළපාට කඳවුර කැමති නැද්ද? කොළපාට කඳවුර කැමති නැද්ද? මේක අභියෝගය අනාගතයට බාර දෙන්න. මේක මේ රටේ ජනතාව දැනගන්න ඕනේ. මේ බජට් බුක් එක හදන්න විපක්ෂයේ විදියට අපි විශාල කාර්යභාරයක් කෙරුවා. අපේ දැනීම අපේ අත්දැකීම් පාදක කරලා දුන්නා. මෙතන තියෙන ගොඩක් දේවල් අපි යෝජනා කළා. සජිත් ප්‍රේමදාස මැතිතුමා එදා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනකොට දුප්පත් දිලිඳු කාන්තාවන් සඳහා සනීපාරක්ෂක තුවා කට්ටලයක් දෙන්න කිව්වා. ඒක එතුමාව හාස්‍යයට ලක් කළා මේ රටේ ජනමාධ්‍ය. අපි යෝජනා කළා නේද?
ඒක පිළිගත්තා ඔබතුමිය. සිරස නමා ස්තුතිවන්ත වෙනවා ඒක සම්බන්ධව. ඔබතුමිය ලොකු හදවතක් තියෙනවා. හරි? හදවතක් තියෙනවා. විරුද්ධ පක්ෂ කියලා විසි කෙරුවේ නැහැ. ඒක බාරගත්තා මිලියන 30ක් වෙන් කළා නගරේ කාන්තාව වෙනුවෙන්. එදා පැඩ්මෑන් කියලා එතුමාට අගෞරව කරපු කට්ටියට මම කියනවා රායිකලි බර්තසා මැතිනිය අද පැඩ්මෑන්ගේ න්‍යාය පිළි අරගෙන තියෙනවා. ඇස්සරලා බලපල්ලා. මේක තමයි දේශපාලනය. එදා හොඳ නෑ කිව්වා. දැන් හොඳයි. අපේ සුජිත් නීතිඥ මහත්තයා නේද? මම විශ්වාස කරනවා එතුමාව ආපහු මේ පාලනය නීති කමිටුවේ සභාපතිවරයා බවට පත් කරයි කියලා. මම අත්දැකීමෙන් වැඩ කරලා පුරුදුයි. මම කැමති නැවත වතාවක් අපේ ශ්‍රී මන්ත්‍රීතුමාත් එක්ක වැඩ කරන්න. දක්ෂයන්ට තැන දෙන්න ඕනේ. එමන්ත නියෝජ්‍ය නගරාධිපතිතුමා මම ඒක ගෞරවයෙන් ඉල්ලා සිට උන්ට තැන දෙන්න. එතුමා කිව්වා මේ විනෝද බදු අඩු කිරීම සම්බන්ධව මම ඔබතුමාගේ ඇස් දෙක දිහා බලන් ඉන්නවා. ඔබතුමා සමාවෙන්න මම මේ චේම්බර් එක දිහා බලන්න ඕනේ. හැබැයි මට ඔබතුමියගේ ඇස් දෙක දිහා ගොඩක් වෙලා බලන් ඉන්නකොට ඔබතුමිය ලොකු ආකර්ෂණීය තත්ත්වයක් තියෙනවා. මට මේ කතාව කරගෙන යන්න බැරි වෙනවා. පැතිනේ මං ගෞරව කරලා මේ කතා කරන්නේ. ඔබතුමා පුළුවන් නම් මගේ ඇස් දෙක දිහා බලන් කියන්න නීතිඥයෙක් විදියට. අටුව කඩලා පුටුව අදලා වැඩක් තියෙනවා. විනෝද බදු කාටද දෙන්නේ? ඉතුරු මන්ත්‍රීතුමා ඉවෙන්ට් මැනේජ්මන්ට් කරන කම්පැනි වලට ඇඩ්වර්ටයිසින් ෆර්ම් වලට මේක ලොකු රුකුලක් නෙමෙයිද? බණ්ඩාර මහත්තයෝ ඉන්නවනම් ආගෙන ඉන්න DMT නේද? එතුමා සල්ලි හොයන්න දක්ෂයා. එතුමා අටුව කඩලා පුටුව හදනවා, පුටුව කඩලා අටුව හදනවා, මැණික් කඩපුල්ලාසනෙත් හදනවා. අන්තිම මොහොතේ අවුට් ඔෆ් එජෙන්ඩා ගෙනල්ලා දෙනවා මෙන්න කියලා දාන්න. මොකද්ද? විනෝද බද්ද අඩු කරන්න. යකෝ මේ රටේ ඡන්ද දායකයෝ කවුරුත් විනෝද බදු අඩු කරන්න ඉල්ලුවද? විනෝද බදු අඩු කරුවම මිලියන ගණන් ලාභ යන්නේ කාටද? ෆිල්ම් එකක් බලන්න යන, සංගීතයක් බලන්න යන පුද්ගලයාට ටිකට් එක අඩු කරනවද මේගොල්ලෝ? නෑ. ඒ ඇඩ්වර්ටයිසින් කරන එකාගේ සාප්පුවට තමයි මේ මිලියන් ගණන් යන්නේ. ආණ්ඩුකාරතුමාට පනතනුව බලතල දීලා තිබුණා විනෝද බදු අඩු කරන්න. මොකටද? කොමසාරිස්තුමා අපේ කොමසාරිස්තුමා වගේ කෙනෙක් චීෆ් ගෙස්ට් වෙලා යනවා තමන් ඉගෙන ගත්ත ඉස්කෝලේට. උදාහරණයක් මම මේ කියන්නේ. එතුමාට උමනාක් කියලා තියෙන මේ ඩොනේෂන් එකක් නේද ඉස්කෝලේට සංවර්ධන කමිටුව කරන නැද්ද? ඩොනේෂන් එකකට මේක කරන ප්‍රොජෙක්ට් එකකට එතුමා චීෆ් ගෙස්ට්. එතුමාට තියෙනවා මොකද්ද? වේ ඔෆ් කරන්න. ආධාර පින්ස. මං හරි සාධාරණ මිනිස්සෙක් කොමසාරිස්තුමා. ඔතුමාට කතා කරන්න අයිතිය නැති නිසා මං කිසිම දෙයක් වැරදි දෙයක් කියන්නේ නැහැ නිලධාරි සම්බන්ධව සාකච්ඡා කරනකොට. මම ප්‍රූෆ් නැතුව කතා කරන්නෙත් නැහැ. මම මේ තරුණ മന്ത്രിවරුන්ට කියනවා මිනිස්සුන්ගේ ජීවිත හානි කරන්න එපා. මේ ඉගෙනගෙන ඇවිල්ලා තියෙන අටපාස් මිනිස්සු නෙමෙයි මෙතන උපාධිධාරියෝ ඩබල් ඩිග්‍රී කාර්යෝ ඉන්නේ. කතා කරනකොට පොඩි සංයමයකින් කතා කරන්න මේ මිනිස්යාගේ මානසික තත්ත්වයට වැටෙන්නේ කොහොමද කියලා. අපිට කරගන්න ඕන වැඩේ කරගන්න ඕන නිසාම අද ඔබ හොරායක්ව කියලා එහෙම ගැව්වා මේ මිනිහට සමාජය ආයේ වැඩ කරන්න පුළුවන්ද? එහෙම පුළුවන්ද? එතකොට ටයිපටි ගලවලා නේද පාර යන්න වෙන්නේ? එහෙම කරන්න එපා. කොමසාරිස්තුමාට අභිලාෂ තියෙන තමුන්ගේ බලතල පාවිච්චි කර නේද? එන්ටර්ටේන්මන්ට් ටැක්ස් එකේ පොඩි වේ ඔෆ් එකක් දෙන්න පුළුවන් නේ. එහෙම දුන්නට වරදක් නෑනේ. යකෝ කොමසාරිස්තුමා යන එක චෙක් කරන්න යනවනේ. කොමසාරිස්තුමා යන ඉවෙන්ට් එක චෙක් කරන්න යනවා. අර අනිත් ඒවා මිලියන් ගණන් වල භාතිය සන්තෝෂ අරම්ගොල්ලෝ මේගොල්ලෝ පොප් ගායකයෝ නේ මැඩම්. ඒවා චෙක් කරන්නේ නෑ මැඩම්. බණ්ඩෝ ඔය ඉන්නව දාගන්න. මේ බණ්ඩ සතුටු කරන ව්‍යායාමයක් මේක.
මතක තියාගන්න කරු නගරාධිපතිතුමිය මම ඔබතුමියට චෝදනා කරනවා නෙමෙයි. මම මේ පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන්ට චෝදනා කරනවා නෙමෙයි. නිලධාරියෙක් අන්තිම මොහොතේ ගෙනල්ලා දෙනවා මොකද්ද? එන්ටර්ටේන්මන්ට් ටැක්ස් අඩු කරන්න. මොකද්ද මේගොල්ලන්ගේ තර්කය? තර්කය වනායි අඩු කෙරුවම වැඩියෙන් පෙන්නයිලු ටිකට් එක. අඩු කෙරුවම වැඩියෙන් පෙන්නයිලු. ලංකාවේ බෝධිසත්ව ව්‍යාපාරිකයෝ නැහැ. අපේ බණ්ඩ මහත්තයා අස්සම් කළා අපිට දෙනවද ඇෆිඩවිට් එක මේ අඩු කෙරුවම පාඩු වෙන්නේ නැහැ කියලා. නෑ. ස්වේච්ඡා සංවිධාන වලට NGOs වලට ආණ්ඩුකාරතුමාට යම්කිසි බලතලයක් තිබුණා වේ ඔෆ් කරන්න. හැම ආණ්ඩුකාරයෙක්ම වාර්ෂික මිලියන 25ක් පාසල් සංවර්ධන සමිති වලට මේවා දුන්නා. එම දුන්නයි කියලා අපි බංකොලොත් උනේ නෑ. මොකද අපිට ආදායම් ආවා මේ වලින්. තමුන්නාන්සේලාගේ වැඩේ හරියට කරුවා නම් මේ ආදායම් අඩු වෙන්නේ නෑ. ඇයි අපිට බැරි මේ එන්ටර්ටේන්මන්ට් කරන කම්පැනිස් වලට සාකච්ඡා කරන්න ඔන්ලයින් ක්‍රමයකින් ටිකට් කරන්න. ඔන්ලයින් ක්‍රමයෙන් ටිකට් කරන්න. ආදිම මන්ත්‍රීතුමා ඔබතුමා තාක්ෂණය ගැන නිතරම කතා කරනවා. මම ඒකට හරි කැමතියි ඈ. බැරිද බන්නවල්ලලා සාකච්ඡා කරලා ගැට ගන්න මේ ටිකට් විකුණන එක බද්දට මේ විනෝද බද්දට ඔන්ලයින් සිස්ටම් එකක් හඳුන්වලා දෙන්න. පුළුවන්. අර අපි ඒ දවස්වල පෙට්‍රල් ඩීසල් නැති කාලේ මොකද්ද අරගෙන ගියේ මොකද නම දන්නේ හා QR කේතයක් හඳුන්වලා දෙන්න බැරිද ටිකට් වලට බාකෝඩ් එකක්. අර බණ්ඩ මාත්‍යා කියන දේ කරන්න ඕනේ නැහැ. විරුමල්ලි මොකද මං කියන්නේ? එන්ටර්ටේන්මන්ට් කාර්යෝ නෙමෙයිද මේකෙන් කොට යන්නේ? මතක තියාගන්න. තමන්ගේ දේශපාලන ව්‍යාපාර වලට උදව් කරනවා. ඡන්ද වැඩ වලට උදව් කරනවා. හැබැයි එහෙමයි කියලා අපිපත් වුණාම යකෝ මේ නගර සභාවයි නගර වැසියන්ගේ පින් පෙට්ටියට අත තියලා හරියන්නේ නැහැ ඒගොල්ලන්ට උදව් කරලා. පින් පෙට්ටියට අත තියලා වැඩක් නැහැ. වෙන මාර්ග හොයාගන්න උදව් කරන්න. නගරාධිපතිතුමිය එමනම් මම තව ගොඩක් කරුණු තියෙනවා කතා කරන්න. ඇඩ්වර්ටයිසින් බෝඩ් සම්බන්ධව කතා කරනකොට කොමසාරිස්තුමාට මේ සභාව අනුමත කරා යමක් මොකද්ද? කොමසාරිස්තුමා පාලනයේ තියෙන ඇඩ්වර්ටයිසින් කමිටියට අපේ නගර සභාවේ ට්‍රැෆික් කමිටි චෙයාමනුයි ඒ ඇඩ්වර්ටයිසින් කමිටි චෙයාමනුයි නිල බලයෙන් පත්වන ලෙසට තවත් මන්ත්‍රීවරු දෙදෙනෙක් නගරාධිපතිතුමියගේ අභිමතය පරිදි පත් කරන ලෙසට හරි අකමැතියිනේ. මාර අකමැති. ඔබ්සර්වේෂන්ස් වලට නිරීක්ෂකයෝ විදියට පොලිස් දෙපාර්තමේන්තුවේ කට්ටිය ඇවිල්ලා නිරීක්ෂකයෝ විදියට සහභාගී වෙනවා නම් ඇයි මෙතන මුදල් ගනුදෙනු කරන මිලියන් ගණන් කතා කරන්නේ? මිලියන් ගණන් කතා කරන්නේ. එවැනි තැනක නිරීක්ෂකයෝ විදියට මහජන මන්ත්‍රීවරුන්ට ඇයි මේකට අකමැති? අකමැත්ත මං කියලා දෙන්න. මං කියලා දෙන්න. ඔය බිල් බෝඩ්ස් නෙමෙයිනේ දාන්නේ. දැන් මොනවද LED බෝඩ් නේද දාන්නේ? තරංග මන්ත්‍රීතුමා මොනවද දාන්නේ දැන් LED බෝඩ්? LED පැනල්. LED පැනල් සොල්ලු වේලෙල්ල අයියා. කාසි වරුවම් තානේ. චිට් එක යනවා මිලියන 25යි 50යි. කොක්ක ගා ගන්නවා. චිට් එක රිවයිස් වෙනවා. මිලියන 5යි 10යි. කියලා වැඩක් නැහැ නේ. මේවා වල් පැල හිතපු වැඩවත් නෙමෙයි බුදුම්මෝ මල් පැල හිතලා තියෙන දුර. මම ඒක නිසා කතා කළ යුතු රාජකාරණා ගොඩක් තිබුණත් මයිකින් එක කතා කරන්න යන්නේ නැහැ. මට මේ ෆිගර්ස් ගැන කතා කරන්න මං හිතන්නේ මට වැඩිය දක්ෂ පක්ෂකම් තියෙන മന്ത്രിවරු කතා කළා. මම දේශපාලන කාරණාවක් කළා. මම යෝජනා කරනවා. මට ඔබතුමියගේ මූණ දිහා බලාගෙන මේක කියන්න අමාරු නේද? එමන් නේද? මම ආග බලන් කියන්න මම යෝජනා කරනවා හේමන්ත මන්ත්‍රීතුමාගේ ප්‍රතිකතාවට අවස්ථාව ලබා දෙමින් මම කොළපාට කඳවුරේ දක්ෂිණාංශික කඳවුරේ සියල්ලන්ට කියනවා මා පාවා දෙන්නෙක් නොවේ.
ඔබ එදා සිතුවා නම් මා පාවා දුන්නා යයි කරුණා කරලා ඒක නිවැරදි කරගන්න මගේ හෘද සාක්ෂිත වදයක්. මම යෝජනා කරනවා මේ බජට් එකට බෙදීමක් ඉල්ලනවා එතුමාගේ කතාවට අවස්ථාව ලබා දෙමින්.